හරි. මොකද්ද මේ read only memory එක කියලා කියන්නේ? හරි. මම සරල උදාහරණයක් දෙන්න read only. කියවන්න විතරයි පුළුවන්. read only. ලියන්න බෑ. ස්ටෝර් කරලා තියෙන දෙයක් read කරන්න විතරයි පුළුවන්. අලුතෙන් අපිට ඒකට දෙයක් දාන්න බෑ. ඕකට තමයි කියන්නේ read only memory එකක් කියලා. ROM එක. හරි. ඊට මේ ROM එක පොඩි chip එකක් කම්පියුටර් එකේ තියෙන chip එකක්. එතකොට ආරම්භයේදී මේ ROM එක කම්පියුටරේට ස්ටෝර් කරන්නේ manufacturing company එකේ. හරි. සරලව ගත්තොත් ඔයගොල්ලන්ගේ ෆෝන් එක නැත්තම් ඕනම කම්පියුටර් එකක් ස්ටාර්ට් කරනකොට ඕකේ එනවනේ මොකද්ද ඔය ෆෝන් එකක් නම් ඕකට අදාළ බ්‍රෑන්ඩ් නේම් එක ඔන්න ඔය ඒ බ්‍රෑන්ඩ් නේම් එක වැටෙන එකට අදාළ ඉන්ස්ට්‍රක්ෂන් ටික අපිට පෙන්නන එකට අදාළ ඉන්ස්ට්‍රක්ෂන් ටික ඒවා දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් ටික ස්ටෝර් කරලා තියෙන ෆර්ම්වෙයාර් ස්ථිරාංග ටික තියෙන රීඩ් ඔන්ලි මෙමරි එකේ. හරි. එතකොට basic input output systems so like computer එක start කරන කොහොමද start and process එක සිද්ධ වෙන්නේ booting process එක boot වෙන වැඩේ ඔන්නේ සියලුම දේවල් manufacturing company එකෙන් කොහේ හරි store කරලා තියෙනවා මොකද computer එක start වෙන හැම වාරයක් පාසාම ඕක read වෙයි ඔය ටික තමයි සිද්ධ වෙන්නේ ඒක හැම වෙලාවෙම මේ ටික read කරන්න ඕනේ instruction ටික හැම වෙලාවෙම read කරන්න ඒ instruction ටික තියෙන්න ඕනේ ඒ වගේම user ට ඕවට සම්බන්ධ වෙන්න බැරි වෙන්නත් ඕනේ read කරගන්න බැරි වෙන්න ඕනේ ඔන්න ඕකට තමයි කියන්නේ read only memory එක කියලා.